රෑ 9:00ට හදන රොටි. පිටි ටික දැම්මා. ඔය ඇති වෙයිද? සෙරම දාන්න. රෑ 10 පෙන්නට පස්සේ මට බඩගිනි වෙනවා. ඊට පස්සේ පොලුත් දාන්න. පොල් ටිකක් දාලම දානවද? ඔය චයිනීස් කඩේ පොල්නේ. ඒක මේ හොඳට ගාලා තියෙන ඔක මම පොල් සම්බලකට ගෙනාවේ. ඒ උනාට හරි ගියේ නෑ මොකද අර ගොඩක් මේ චූටි චූටි කෑලි වැඩිනේ. ඒක හොඳයි මිටි කුඩු වගේ. ඕක හොඳයි පොල් කිරිමිරි කන්න. මම දැන් ඔය තායි එකක්ද කොහෙද ඔය චයිනීස් කඩේ තියෙන්නේ. අපි ඇල් වතුරෙන් තමයි අනන්නේ. ඊට පස්සේ මේ ටිකක් මික්ස් කරනවා. ඔය මහරගම් ක්‍රමයටද? නෑ ඒක ගාල්ලේ ක්‍රමය. අපි මේක නිකන් මේකට දාන්නේ. ඒ කියන්නේ අපි මේක දාන්න ඕන මෙන්න මේ එක. මේ අපි රොටි කන්න මොනවද හදන්නේ? කට්ට සම්බෝලයක් හදමුනේ. අර නයි කොච්චි තියෙනවා ලංකාවේ ඒවා. මේ නයි කොච්චි විකුණන්න තියෙනවා කොහෙද? ෆ්‍රෝසන් ඒවා ලංකාවේ කඩවල තියෙනවා ගොඩක් වෙලාවට. අර මොනවද මේ නයි මිරිස්. ඕන මිරිස් වලට මේ අර ගෑස් හැදෙන එක ඇත්ත තමයි. හරිද? මෙහි ඇවිල්ලා මුල්ම කාලේ අර ලංකාවේදී මේ සැරට කෑවට මෙහි ආවට පස්සේ තිබ්බේ නෑනේ හොයාගන්න මුල්ම දවස්වල. අවු මිරිස් විතරයි තිබුණේ. ඊට පස්සේ මේ දැන් ওই මාස ගානකට පස්සේ මේ අපි මෙහෙට ආවට පස්සේ එනවා ගෙනාවේ. දැන් මට ගෑස් එනවා උදේට. ඌරට එනවාට එන්නේ. මම හිතනවා අරගලටත් කන්න බැරි ඒක වෙන්නේ නැති. තමාෂා. මේ පිටියේ කැම්පස් එකේ නේද දුන්නේ? දැන් අපිට සතියේත් බඩු හම්බ වෙනවද? හැමදාම හොඳයි බ්‍රහස්පති. දවස් දෙක. හැබැයි ඒකත් හොඳයි නේද අනේ? රොටි කන්න පිටිත් හම්බ වෙනවා. ඒ හාල්. ඕනේ දැන් අපිට කිරිබත්තයක් හදන්න පුළුවන් නේ හාල් එකේ. මිල්ක්. අද වෝල්වර්ත් එකේ මිල්ක් එකක් කමන ලීටර් 2ක් නේ. ඕන ලීටර් 3වත් තියෙනවනේ. මේ උනාට අපිට වේලාසිංහනේ එඩි චොක්කල් පැවිදින්න යන තිබ්බ සීසලේනේ. මම ඉතින් මට යන්න ඕන නැහැ මම දවසම ගියා. මම උදේ ඉඳන් බලන් ඉඳි 4ට විතර යනවා කියලා. හෙට යන් ඒකටත් උබ යනවනේ. අපිට උබ වල වීඩියෝ එකක් දාන්න පුළුවන් නේ. දැන් ඕනේ මෙන්න මේකට චුට්ටක් දාමු. දැන් මොකද බාගෙට අනලා තියෙන නිසා පොඩ්ඩක් වෙනද? ඇත්ත. මදි වගේ දැනෙන්නෙම නේද ලුණු රස? හැබැයි මේ හිමාලයන් සෝල්ට් නිසා මේ වැඩි සැර නැහැ. දාන්න බෑ. දාමු පිටි කුල් ටිකනේ. මම මේකට පිටි ටිකක් හින්නද? තව ඕනද? පිටි ටිකක් මේ මාරු හැබැයි මෙහි මේ කාලවල තියෙන්නේ නේ. සීනි වලත් එහෙමයි ගොඩක් වෙලාවට පැකට් වල තියෙන්නේ. මම පිටි පැනලා කැසට් එකේ උතාගෙන ආවේ. ඔව්. අයියෝ ආකවල බාසකෙදි කවුරුහරි ඕක කරන්නේ. ඇයි ඉතින් ගෙදර ආවට පස්සේ කියන නරක ගත්ත මේක ගත්ත කියලා අන්තිමට ආවට පස්සේ මුකුත් නැහැ. මම නැති වෙච්ච ඒවා බෑග් එකේ දාගෙන. බලන්න මේක. ඔයා ඔකට උඩින් ටිකක් ඉහින්න.
තව ටිකක් ඉන්න. මෙහෙම ටිකක් මේකෙන් දාගන්න. ඒක නම් සුදු පිටිය ගන්නෙ. අරගේ පොඩි කෑලිත් එක්ක තිබ්බේ. හැබැයි මේ පිටි වලට නිකන් අර බඩ පිපෙන්නේ නැහැ. අති දාගෙන පිටි අන්නලා අද මේ රැට රොටියක් කන්නයි යන්නේ. මේ මෙතන සුදු ලුණු ගෙඩි දෙකක් තියලා තියෙන්නේ. ඒක ගිරියකුත් දාලා මේක පැල කරන්න ආරවි දම මේ පැල කරන්න කියලා තියන් හිටපු එකනේ මේක නෑ අර කබඩ් එක ඇතුලේ තියලා කපලා පාවිච්චි කරපු ඉතුරු එක. ගිහින් එළියට ගිහින් දාමු පැලවෙන මේ ගිරියක් දාලා ලුණු ගෙඩි අර වතුර බෝත් මේ වල දාලා මුල් ලදිනවා. ඔව් අපි දැන් කරමු. මේක මොල් සෙට් එකකුත් තියෙනවා. මේක දාන්නද? නෑ අපේ. කොහොමද? ඕකෙන් අතේ ගන්න. ඔක ටික වෙලාවක් තියෙනවද? නෑ. පිපෙන්න? නෑ. ඉතල තියන්න ගත්තොත් බඩගින්න රැට නිදා ගන්න වෙන්නේ ඊළඟට. ඊුණාට මම අවස බත් කෑවද? ඕ කෑවා. බතුත් කාලා තමනයි කෑවේ. පානුත් කෑවා. මේ හේවනම් ඉතින් ගෙට්ටු වෙන්න හම්බ වෙන්නේ මේ ගන්න. ඔව්. ඒකට මේ කුඩු ටිකක් දාන්න. එක්කෙනෙකුට රොටි කීයක් කන්න පුළුවන්ද? දෙකයි. පත රොටිනේ. මම මේකෙන් දෙකක් හදනවා. චූටි රවුමට හදමු. ඔව්. හැබැයි ගොඩ වෙලා අලිප ගාවටලා ඉන්න වෙන. චූටිව කරන්න මේකෙන් සාමාන්‍ය දෙකක් හදන්න අපි පුළුවන්. මේක මේවා කළා දෙකක් හදලා ආයි මේවා කළා ආයි දෙකක් හදමු. එකකින් දෙකක් වගේ ගන්න. ලොකුට පුලි ඔය විදිහටම හදන්න. ඊට පස්සේ තම්බුලි දෙකක් ගොඩාක් හදන්න වෙනවා. පොඩි. පහයි. හොයයි. හතයි. අඩි මරුනේ. ගාන 10 වගේ කරලා. ඇටිය සූදානම් දැන් රොටිය තමයි නැත්තේ. හරිද? ඉන්න. බලන්න මේක ලස්සනට. තාමාරක රත් වෙච්ච නැති නිසා ටික තීන්න නෙමුනේ. පොඩි රොටිය. අදලි ඉවර නම් කියන්න. ගේන්න රොටිය ගේන්න. දැන් හොඳට පතිත කරන්න මේකට. නෑ අනිත් පැත්ත. මේක දාලා හරි. තියන්. එල්ලන් එක හද. යන්න. මේක බලන්න. ගන්නවා කෝ ඒක. මාර වැඩි. ඒක නේද? දැන් අපි රොටිය හදන්න. හරි.
දැක්කෝ සතුට එකක් අතේ එකක් අතේ එකක් ලිපේ මෙයානික ගිලා තියෙනවා. මේක තමයි මගේ රොටිය ඇලුනාය පඩරන්නඩරඩේ මේ ඔයා මේ කල්ලක ඉතින් අපි වහලා තියමු අනිත් පැත්ත තැඹිලාද කර වෙලාද කන්න පුළුවන් ගන්න තියෙන්නේ බලන්න හදන්න ඕන පොඩි රොටියක් හදා ගන්න ඕන එතකොට ඉක්මනට හදා ගන්න පුළුවන් හොඳේ. එයා හදන්නේ හිල් රොටිය. එහෙමයි. ඔප්ෂනල් රොටිය හදන්නේ. ඒ වරිගම් ටැටියක් වගේ. එතකොට ගොඩක් කන්න පුළුවන් චුට්ටන් චුට්ටන් එන ගොඩක් ඇදුනම මම දැක්කම. දෙන්න මම හදන්න. නෑ දැන් ඊළඟට ඒක වැඩ දුන්නා. නෑ නෑ මම හදන්න. මම ප්ලේට් එකේ තියලා හදලා බඩගිනි එතකොට. තෙල් බෝතල එක තෙල් බෝතලේ කිචන් හෑන්ඩ් වලට නම් කිසිම වැඩක් නෑ. මම කරන්නේ. ඉතින් මම වීඩියෝ කරනවානේ. හොඳයි. ඒක වැඩ දුන්නාට මම ඒක කොහොමද හදලා ගන්න. පොඩි තෙල් බින්දක් දානවා. ඒ රොටිය ඔයිල් රොටිය එකක්. දැන් මෙන්න හැම දාලා හරි නෑ දැන් අරගෙන රබර් රොටිය. ගන්න කිව්ව තමයි ඉතින් කුරන්ටත් අකුරු වර්දිනවා. ඒ හිමුණාම හදන්නද කරන්නේ? වෙන එකකින් කඩලා අරන් එතන පැච් දානවා කියන්නේ. දන්නවද පැච් දාන? දැන් අරයව කර වෙනවා. නෑ පොඩි. නෑ ගොඩක් කියලා යනවා අනිත් පැත්ත කරන්නේ නේ. අඩේ එකක් දානකොට තව එකක් එනවා. හරියන්නේ නැහැ දෙන්න මම කරන්නේ. අන්න දැක්කනේ. හරි පැත්තට තලවන්න. මෙහෙම පොඩි හිමින් තිබ්බහම මම පැච් එකක් දානවා මේ පැත්තෙන්. හැබැයි මේක දැන් අතෙන් තියන් ඉන්න නාය තිබ්බොත් හදිස්සියවත් මේ වෙනවා. හරිද? හරිද? මම තමයි ඉන්නේ. ලස්සන කුමි යන්න පායක ලස්සනයි. මේක සෝතින පුලකට ඉන්නවා. ගන්න මගේ ෆෝන් එක. මේ පස්සෙන් ගන්න. අපේ කට්ට සම්බෝලේ. යම් බ්ලූබෙරි දාලා වගේනේ. ස්ට්‍රෝබෙරි දාලා වගේ ලස්සන පාට තියෙන. එක්කද? හරි. ඉඟුරු දාපු තේ එකයි මේ පිෂ්කරේ එකයි නයි මිරිස් දාපු කට්ට සම්බෝලේ රොටි ටිකයි දැන් කන්න යන්නේ මම විතරයි දාම ඉන්නේ කාලා බලන්න ඕන රස කොහමද කියලා එහෙනම් ඉතින් ඔන්න අද වීඩියෝ එක ඉවරයි මේ රෑ මේ බතුත් කාලා තව අමතරත් එක ಜಾති කාලා මේ නිකන් ශනිකව හිතිච්ච අදහසක් ඔන්න රොටි හැදුවා. දැන් ඉතින් අපි රොටිත් කන්න යන්නේ. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් subscribe කරලා තියාගන්න. bye.